අනේ යස අගේට හිටපු මිනිසයා එකපාරටම අතයි කකුලයි හිර වුණා. ඇවිද ගන්න බැරුව ගියා. ටික කාලෙකින් එක්තැන් වුණා. දැන් කෙනෙකුගේ ජීවිතය මේ වගේ අර තමන්ගේ නිවහනේ බිත්ති හතරට කොටු කරන මේ භයානක රෝග තත්ත්වය මොකද්ද? අංශභාගය. සමහර විට ඔබේ මව පියා වෙන්න පුළුවන්, සහෝදරයා සහෝදරිය හෝ ඔබේ කිනම් හෝ හිතවතෙක් මේ වෙනකොටත් අංශභාග රෝගයෙන් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේ අංශභාග රෝගේ හිටියඩීම වෙන දෙයක්ද? පොඩි හරි රෝග ලක්ෂණයක්, කෙනෙක් රෝග ලක්ෂණයක්වත් මතුවෙන්නේ නැද්ද? ඊළඟට මේ අංශභාග රෝගය ඉතාම කෙටි වෙලාවක් ඇතුලේ හිල පාරම්පරික වෛද්‍ය ක්‍රමයකින් සුව කරන්නේ කොහොමද? ඒ රහස මොකද්ද? මෙන්න මේ ගැන කතා කරන්න මාත් සමග ඉන්නවා. අංශභාගය ගැන කතා කරනකොට, මේ රෝගය ගැන කතා කරනකොට ලංකාවේ ඉන්න නම් දරාපු වෛද්‍යවරයෙක් මේ ලෙඩේ සුව කරන්න. ජයන්ත බණ්ඩාර වෛද්‍යතුමා. ආයිබෝන් වතුනා. වෛද්‍යතුමා දැන් මේ බොහෝ අංශභාගයට ගොදුරු වෙච්ච අය කියන කතාව තමයි මම අගේට ජීවත් වුණා. මගේ රස්සාව කරගෙන. ඒ එක පාරටම මගේ අත්අඟුල් දෙක අර හිර වෙන්න වගේ ගත්තා. අතපය ලොක්ුණා මං එක්තැන් වුණා කියලා. මේක ඒ වගේ අර එක පාරටම එන රෝගයක්ද නැත්නම් పూర్ව රෝග ලක්ෂණයක් පෙන්වන්නෙම නැද්ද මේකට? ගොඩක් අයට දැනෙනවා ටික ටික කලින් දැනගන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම හැදෙන්නේ ගොඩක් මනස පීඩන වෙලා කල්පනා කරන අයට එක පාරටම හැදෙනවා. ඒ කියන්නේ රැය වෙන්න පුළුවන් උදේ එහෙම වෙලාවක් නැහැ. ගොඩක් අය හිතන්නේ වැටිලා අංශභාගය හැදෙනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේ නහරේ ඔළුවේ බ්ලොක් කරලා නැත්නම් නහරයක් ඔළුවේ පුපුරනවා. එහෙම වුණාම එක පාරටම වැටෙනවා. ඒ කියන්නේ මානසික ආතතිය නිසා දරා ගන්න බැරුව රුධිර පීඩනය වැඩි වෙනවා ඇති. ඔව් මොනවා හරි අද කල්පනාවක් තියෙනවා. මොනවා හරි හිතට එයාට පාලනය කරගන්න බැරි. හිතේ ප්‍රශ්නයක් නැත්නම් හිතට වේගයක් තරහ ගත්තොත් අධික විදිහට කල්පනා කරොත් ඒ වාග්යයක් තියෙන කෙනෙකුට අංශභාගය එක පාරටම හැදෙනවා. ඒක මානසික ආතතිය කියන එක බලපාන ප්‍රධානම හේතුවක්. ඔව්. ඒක බලපාන. දැන් වෛද්‍යතුමා දැන් සාමාන්‍යයෙන් මේ දැන් අංශභාගයේදී දැන් බොහෝ අයගේ මේ අර අතක් සහ කකුලක් තමයි අප්‍රාණිකත්වයට පත් වෙන්නේ නේද? දැන් එතනදිත් ඒකේ වම් පස දකුණු පස කියලා දෙපැත්තක් තියෙනවද? ඒ කියන්නේ වම් පැත්තට විතරයි දකුණු පැත්තට විතරයි නැත්නම් දෙපැත්තටම වෙන්න පුළුවන්ද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඕනෑම අංශයක් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. අර මේ ගොඩක් වෙලාවට මේ එක කට්ටිය කියනවා ගෑනුවගේ එක පැත්තක් පිටිමගේ පැත්ත එහෙම දෙයක් නෑ අංශභාගයට. අංශභාගය හැදෙනවා කියන්නේ සමහර වෙලාවට එයා මේ නිදාගෙන ඉන්නවා කියමු මේ පැත්තට යට වෙන්නේ නිදාගෙන ඉති මේ පැත්තේ තද වෙලා තිබුණොත් අත හරි මොනවා හරි දෙකට හිර වුණා එයාගේ ලේ කැටයක් හැදෙන්න පුළුවන්. එහෙම නම් උදේ නැගිටිනකොට අංශභාගය. එයා දන්නේ නැහැ අංශභාගය හැදෙනවා කියලා එකපාරට නැගිටිනවා. නැගිටිනකොට වැටෙනවා. වැටෙනකොට ලේ කැටේ වෙලා තියෙන්නේ. අනිත් අංශභාගය හැදිලා තියෙන්නේ. එයාගේ හිතේ සත්‍යයට සම්නෝව අංශභාගය කෙනෙකුට නැගිටින්න පුළුවන් එක පැත්තකින්. නැගිටපු ගමන් වැටෙනවා. ඒ කියන්නේ වතුවා යම් කිසි විදිහකට අර කියන්නේ ලේ කැටි ගැසීමට වාජනේ නොවි ඉන්නවා නේද? ඔව් එතකොට තව එකක් තියෙනවා කට්ටිය වෙහෙස වෙලා වැඩ කරනවා. නැත්නම් මොනවා හරි කම්පියුටරේ හරි නැත්නම් මේ මහන්සිලා වැඩ කරන කෙනෙක් හරි ගිහලා එකපාරටම පොඩි වෙලාවක්වත් ගෙදර නිකන් නැත එකපාරටම ගිහලා නානවා. පොළොට වතුර. අර ඒක රත් වෙලා දිනකොට සීතල වතුර වැටෙනවම පාටම වතුර ඔලුවට අල්ලනවා. එතකොටත් ලේ කැටි ගැසීමේ සම්භාවිතාවය තියෙනවා. ඒ කියන්නේ අපේ එතකොට ලේ ඇඟේ ලේ උණු වෙලා වේගෙ වැඩියෙන් ගමන් කරන වෙලාව. සංසරණ වේගය වැඩි. ඒ වෙලාවට මේ ප්‍රෙෂර් කියන්නේ ඒ වගේ දෙයක්. ඊට පස්සේ මේ වතුර අල්ලපු ගමන් එකපාරම ඔළුවේ ලේ සීතල වෙච්ච ගමන් අර යටින් ලේ තල්ලු කරන වේගෙ වැඩිනේ. ඒක සීතල. ඒතර එකපාරම ලේ කැට වෙන නැත්තම් පුපුරනවා. ඒක එකපාරට වෙන දෙයක් තමයි. එහෙම වුණාම ලේ කැටයක් පුපුරපු කෙනෙකුට එකපාරට ලෙඩේ හොඳ කරන්න බෑ. ඔව්. සාමාන්‍යයෙන් එයාගේ ජීවිතේට අවදානවා. නහරේ ඔළුවේ ලේ කැටයක් පිපුරුවොත් ඔළුවේ නහරයක් පිපුරුවොත් ඒකෙන් ජීවත් වෙන්නේ 10%ක් විතර. 100ද තරම්ම අඩු සම්භාවිතාවක්. අන්න ජීවත් වෙන්නේ 10%ක් විතර ඒලා පෑන් දෙකකින් නැත්නම් දවසක් ඇතුළත එයාලා නැති වෙන්න පුළුවන් ජීවිතේ. දැන් අපි කියමුකෝ කිසි විදිහකට ලේ කැටියක් අර ස්නායුවක් කියන්නේ පිපිරීමට ලක් වෙලා නැහැ. ඒ රුධිර වාහිනියක් පිපිරීමට ලක් වෙලා නැහැ. නමුත්
ලේ කැටිය හිර වෙලා තියෙනවා. ඔව් ලේ කැටේ හිර වුණාම ගොඩක් අර ඝනකම හිටියොත් එහෙම යාගේ සිහිය නැති වෙනවා. මතකයෙන් සතියක් විතර යනවා. ලේ කැටේ සාමාන්‍ය පොඩි ලේ කැටයක් තිබුණා. ස්නායු කීපයයි හානි වෙන්නේ. යාට හොඳට සිහිය මතකේ ඔක්කොම තියෙනවා. අතපය ක්‍රියා කරන්න බැරුව යනවානේ. අතයි කොලයි පන්නේ. ගොඩක් වෙලාට දිවත් බර වෙලා දවස් දෙකක් විතර කතා කරන්න බැරුව ඉන්නත් ඉඩ තියෙනවා. සමහර අයට නම් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමයි ඇත්තටම වෙන්නේ අර ලේ කැටිය හිරවීම නිසා ඒ අදාළ ඉන්ද්‍රියන්ට අතට පයට ගමන් කරන ඒ රුධිර ධාරාව අවහිර වීමකට ලක් වීම නේද? ඒකේ මේ නහරයක් උපුරලාද බ්ලොක් කළාද ලේ කැටේ මොන තරම් ඝනකමද කියන එකට අපිට මේ නාඩි හරහා බලා ගන්න පුළුවන්. නාඩි පරීක්ෂාවකින් ලේ කැටිය ඝනකම පව දැනගන්න පුළුවන්. ඝනකමක් දැනගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්. මට රෝගියා බලන්න නැතුව නාඩියෙන් හොයන්න පුළුවන් මෙයාගේ තියෙන ලේනේ තත්ත්වය කොහොමද කියලා. අතත් දුරවල කකුලත් දුරවල කතා කරන්න බැරිද මොනවද හැම එකක්ම නාඩියෙන් දැනගන්න පුළුවන්. දැන් මේක දැන් මෙතෙන්ට විවිධාකාර ප්‍රදේශ වලින් ලංකාවේ වගේම විදේශගත රෝගීන් අංශභාග රෝගීන් අති විශාල ප්‍රමාණයක් එනවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ අංකුමුර කියන ප්‍රදේශයේ තියෙන්නේ මේ ජයන්ත වෙදමැදුර. ඉතින් මේ ස්ථානයට විවිධ මට්ටම් වල අංශභාග රෝගීන් එනවා. ඒ ඇතැම් රෝගීන් එනවා ඊටාම වේදනාකාරීව. සමහර වෙලාවට ඒ අර ලොක් වෙලා තියෙන හිර වෙලා තියෙන ඒ අත චුට්ටක් තෙරපීමකට ලක් කරත් කෑ ගහනවා. ඒ තරම් වේදනාවකින් එන්නේ. දැන් මෙතුමන් ඊටාත්ම සුළු කාල සීමාවක් ඇතුලේ ඒ රෝගීන්ගේ වේදනාව සමනය කරනවා. ලොකු සහනයක් අරන් දෙනවා. වයිතුවා දැන් මම දැක්කා ඔබ මේ ඒ ඇතැම් රෝගීන්ගේ ඒ යම් ස්ථාන පිරිමදිනවා යම් ස්ථාන වලට යම් තෙරපීම් කරනවා. දැන් ඒ කොහොමද මේක කරන්නේ කියන්නේ අර වේදනාවෙන් කෑ ගහ එන ලෙඩා එකපාරට දැන් කියනවා දැන් නම් මට හොඳයි කියලා. සුවයක් තියෙනවා කියලා. කෑ ගහන්නේ ගොඩක් අය අලුත් මොනකට කෑ ගහන්නේ. ඔව්. කෑ ගහන්නේ ගොඩක් අය මේ පරණ වෙවි තියෙන. ගොඩක් තැන් වලට අරන් යනවා. කල්ගත වෙලා. නෑ ගොඩක් තැන් වලට අරන් ගියාට පස්සේ සමහර අය දන්නේ නැතුව අත අදිනවා, දිගාරිනවා, උස්සනවා, නමනවා, දිගාරිනවා. එතකොට ඒකට වේදනාවක් ඇති වෙනවා. වේදනාව තියෙද්දිම එයා රෝගියාට ඒව කරනවා. එතකොට එයා වෙද මහත්තයෙක් ගාව අපි ගාවට ගේනකොටම කෑ ගන්නවා. ළඟට යනකොටම කෑ ගන්නවා. කෑ ගන්නවා. එතන මම විනාඩි 5ක් විතර එයාත් එක්ක කතා කරලා මනස හදලා එයාත් එක්ක කතා කරනවා හරි ගස්සනවා දැන් මම අහනවා රිදෙනවා. ඒක රිදෙන්නේ. මොකද අමතර මේ හිර වෙච්ච යටත් දිගාරින්න බෑ. දිගාරනකොට මේව ඔක්කොම ඇදිලා තමයි දිගාරන්නේ. එතකොට එයාට තද වේදනාවක් තියෙනවා. මම එහෙම දිගාරින්නේ නැහැ. මම රෝගියාට මේ දැනෙන්නව නැතිනම් තමයි දිගාරින්නේ. අතයි කකුල හිර වෙච්ච අයට හිර වෙන්න හේතුවක් තමයි කිසිම ඒ ලෙඩට අදාළ නැති අංශභාගයේ ලෙඩේට අදාළ නැති තෙල් වර්ග ගන්න. ඒ ගොඩාක් තෙල් වර්ග වලට වෙන්නේ මාංශපේශි හිර වෙනවා. බලහර තද වෙනවා. ඒ වගේ තෙල් වර්ග තමයි ගොඩක් තියෙන්නේ. අංශභාග වෙනුවෙන් හදන තෙල් එකක්වත් අංශභාගයෙන් හදන තෙල් එකක්වත් නෙමෙයි ගන්න. ඒක තමයි ගොඩක්ම බලපාන. තෙල් ගාලා ඉන්න හැම කෙනෙක්ම හයි වෙලා ඉන්නේ. දැන් ඊළඟට වයිතුමා ඔබේ මේ වෙදමෙදුර ආසන්නයේ තියෙනවද අත්වැටක් ගහලා. ඔව්. ඒ එන ඇතම් රෝගීන් මේ අත්වැටේ ඇවිද්දවනවා. ඒ හරහා මොකක්ද ඒ සිද්ධ කරන්නේ? ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් වැට කැවිතර ලෙඩෙක් හොඳ වෙන්නේ නැහැ. ඔව්. දැන් එයාට සමබරතාවයෙන් යන්න තමයි වැට ඇවිද්දන එක කරන්නේ. ඒ කියන්නේ මේ ඇඟිලි මෙහෙම තියෙනවා. ඒක දිගාරෙන්න ඕනේ. ඇඟිලි හොඳට වැඩ කරන්න ඕනේ. දැන් අපිට වැට නැතුව ඇවිද්දුවොත් ඒ වෙන්නේ කකුලෙන් පැත්තකට අඩිය. පැත්තට පැත්තනවා. අත මෙහෙම කරගෙන යනවා. ඒක වැටේ ඇවිදිනකොට හරි ඉරියාවෙන් හරියටම සම්බරතාවයෙන් ඇවිදින්න පුළුවන්. අර වැටට වාරුව දීලා නිවැරදි ඉරියාවක පවත්වාගෙන ඉන්නේ කියන්නේ. ඒක කකුල දෙක හොඳට බලා ගන්න ඕනේ. කකුලක අඟලක්වත් වැඩියෙන් තියන්න හොඳ නැහැ. අනිත් කකුලට සමාන මේකක් තියන්න තමයි ඇවිදින්න ඕනේ. එකක් හරි ඇද ඇදිය තිබ්බොත් කකුල මාකට ඇඟිලි පිවිසිගේ ඇදගෙන ගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ ඒක අඩුපාඩු බලලා ආපහු හරි ගස්සලා ආයෙත් නිවැරදි යන්න පුළුවන් එකම හරි ගස්සලා වැටේ ඇවිදින්න ඕනේ මේ සම්බාරතාවය ගන්න. එහෙම නැත්නම් කිසිම අන්තබාලයකින් වෙලෙකට වැටේ ඇවිදින්න නැතුව සම්බාරතාවයක් ගන්න බෑ. අඩුපාඩුවක් ඒක තියෙනවා. වැටේ ඇවිදින එකෙන් කවදාවත් අංශභාගය හැදිච්ච දෙයක් කියලාවත් ගන්න බැරි වෙන්නේ හොඳ වෙනවා. හරි. ඉතින් අපි අද සාකච්ඡා කළේ මේ අංශභාග රෝගී තියෙන මේ භයානකකම ගැන මේකේ රෝග ලක්ෂණ පහළ වීමක් වෙනවද? ඒ වගේම මේ ජයන්ත වෙදමැදුරේ මොනවද මේ අංශභාග රෝග තත්ත්වය සුවපත් කරන්න කරන විශේෂ ඒ නිල වෛද්‍ය ප්‍රතිකාර කියන කාරණා ගැන අපි කතා කරේ. ඉතින් හෙළවෙදගමේ තියෙන
වටිනාකම කියන්නේ ඔන්න ඕකයි. ඒ කියන්නේ අර බාහිර රෝග ලක්ෂණයට නෙමෙයි. රෝග නිදානේ හොයාගෙන ගිහිල්ලා අන්න එතෙන්ද තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඔබ දැනටමත් අංශභාග රෝගයෙන් පීඩා විඳිනවා නම් අපි ওই දුරකථන අංක දැම්ම ඒවට කතා කරන්න ජයන්ත වෛද්‍යතුමාගෙන් දිනයක් වෙලාවක් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වෛද්‍යතුමා ආයුබෝවන් ඔබතුමා. පොඩි වෙනසක්.